Hello guys, උන්නාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නේ SL Technique YouTube channel එකට. මේ වීඩියෝ එක බලන ඔයා O level exam එකට face කරලා result බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම අද කතා කරන්න යන්නේ හරියටම O level exam result නිකුත් කරන දවස ගැන කතා කරන්න. වීඩියෝ එක තප්පරයක් skip නොකර දිගින් වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලා ඉල්ලනවා. මොකද මේ දවස්වල ඔයාලා result බලාපොරොත්තුෙන් දැඩි පීඩනයක ඉන්න කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම අද මම කතා කරන දේවල් වලින් ඔයාලට පීඩනයේ යම් තාක් දුරකට හරි අඩු කරගන්න පුළුවන්. ඒ නිසා දිගින් වීඩියෝ එකට රැඳී ඉන්න කියලා ඉල්ලනවා. මම ඔයාලට තොරතුරු නිකුත් කරන්නේ රජයේ විසින්ම නිකුත් කරපු තොරතුරු අරන්. ඒ නිසා ඔයාලා තොරතුරු පිළිබඳ සැකයක් ඇති කරගන්න එපා. මම දැන් ඉන්නේ රජයේ ගැසට් නිකුත් කරන සයිට් එකේ. අපිට රිසල්ට් පිළිබඳ නිසි හරි තොරතුරක් ගන්න පුළුවන් මේ රජයේ ගැසට් නිකුත් කරන සයිට් එකකින්. ඒකෙන් ඒ පිළිබඳ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. මෙම සයිට් එකේ තියෙන තොරතුරු ඔයගොල්ලන්ට පහසුවෙන් හඳුනාගෙන කියවලා වටහා ගන්න පුළුවන් වෙන්න මම මේ පේජ් එක සිංහලයට පරිවර්තනය කරගන්නවා. මෙම වසරේදී O level විභාගය සඳහා සිසුන් ලක්ෂ 4.5කටත් වැඩි පිරිසක් මුහුණ දීලා තිනවා. ඒ වගේම 2025 වසරේ විභාග ලියපු සිසුන්ගෙන් පසුව විභාග ලියන අයට කලින් පැවතිදීට දෙසැම්බර් මාසෙම විභාග පාත්තන්න තියෙන කියලා තියෙන. මොකද කොරෝනා කාලේ විභාග පහු වුණ නිසා එය නැවත නිසි කාලයට ස්ථාපිත කිරීමට මේ වසර 2026 වසරේ යොදා ගන්න කටයුතු සූදානම් කරලා තිනවා. මෙතනදී රජය විසින් විශේෂයෙන්ම සඳහන් කරලා තිනවා 2025 වසරට අදාළ O level ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මාස අග හෝ ජූනි මාස මුලදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව. ඒ කියන්නේ තව සති දෙක හෝ තුනක් ඇතුළත රජය විසින් විභාග ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ප්‍රතිඵල ලබා දීම කල්යාම ඇතැම් අයට සතුටක් වෙන්න පුළුවන්, ඇතැම් අයට දුකක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ මාස අග හෝ ජූනි මාස මුල වෙනකන් ප්‍රතිඵල ලබා දෙන තෙක් අපේක්ෂකයින්ට බල සිටීමට සිදු වෙනවා. මම මේ දැන් කියන දේ ඔයාලා විශේෂයෙන්ම අහගන්න. ඔයත් එක්ක එකට O level ලිපි යාළුවෝ ප්‍රතිඵල එන දිනයක් හරියට නොදැන රැට නිදි මරාගෙන ප්‍රතිඵල එනකන් බලන් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ අය වෙනුවෙන් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලංකාවේ ලක්ෂ 4.5කටත් වැඩි පිරිසක් O level විභාගයට පෙනී සිට තිනවා. ඉතින් ඒ හැම එක්කෙනෙකුටම මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න රීච් වෙලා යන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන් මේ ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන ඉල්ලීමක් channel එක subscribe කරලා ඔයාලා දන්න දේයක් තියෙනවනම් comment section එකේ comment එකක් පින් කරලා තියන්න. මම අනිවාර්යයෙන්ම comment වලට reply කරනවා.